good morning. මම අද ඔයගොල්ලන්ට මේ විශේෂ කැක්ටස් වර්ගයක් ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ චයිමෙරා කියලා. CHIMERA චයිමෙරා. මේ චයිමෙරා කියන එක බැංකොක් වල මේ අලුත් නිෂ්පාදනයක්. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට්. මේ තියෙන්නේ ජිම්නෝ කැල්සියම්. ජිම්නෝ කැල්සියම් මල මේ තියෙන මේ ජිම්නෝ කැල්සියම් පැලේ. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට්. මේ ඩ්‍රැගන් ෆෘට් එකයි ජිම්නෝ කැල්සියම් එකයි දෙක එකට එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ ඩ්‍රැගන් ෆෘට් එක වෙරිගේටඩ් වෙනවා. මේක හැබැයි මේ ගෙන මම මේක ඇත්තටම ගෙනායි 13000කට පැලයක් ගෙනායි පොඩි පැලයක් මෙච්චර විතර එකක් බැංකොක් වලින්. මේක විශේෂත්වය මේක හැබැයි තාම ක්වොලිටියට හැදිලා නැහැ. තාම මේ අර දිලිර්නාශකයක් ඉස්සන් නිකන් ගොඩක් කල් මාසෙ සැරයක්ද දිලිර ගහනවා. ඉතින් ගොඩක් තියෙන හින්දා ලෙඩේ කියලා. ඒකයි මේ සුදු පාට තියෙන්නේ. මේක හරිය ලස්සනට හැදෙනවා. ඉන්ටර්නෙට් එකේ මේ චයිමෙරා කියලා ගැහුවොත් සර්ච් කරලා බැලුවොත් එනවා. මේකේ වැඩේ විශේෂත්වය හරියම ලස්සනයි. අර බැලුන් කුංචි මේ බැලුන් ගොඩක් වගේ හැදෙනවා. දැන් මේ ඩ්‍රැගන් ෆෘට් එකේ ගහේම මේ වගේ ජිම්නෝ කැල්සියම් ඇවිල්ලා මේ ඩ්‍රැගන් ෆෘට් ගහේම තැන් ජිම්නෝ කැල්සියම් මෙන්න මේවා ජිම්නෝ කැල්සියම් ගස් හැදිලා මේ වගේ මල් පිපෙනවා. ඒක මේ අමුතුම ගහක් එක. ගස් ටිකක් තියෙනවා. මම මේ එකක්වත් වික්කෙත් නැහැ. කට්ටියත් ඇහුවා. මේක තියෙන කට්ටිය ඉන්නවා නම් මේ විකුණන්න තියෙනවා නම් මටත් ඔයගොල්ලෝ විකුණන්න කීයද කියලා විස්තර දන්නවා නම් කමෙන්ට් කරන්න. මේක පැලයක් ගෑනලා මම ටිකක් බෝ කරගත්තා. තාම වික්කේ නැහැ. චයිමෙරා ඉන්ටර්නෙට් එකේ බලන්න. හැබැයි මේකේ නියම ක්වොලිටියට ගස් තව හැදිලා නැහැ. ක්ලයිමේට් එකේ අවශ්‍ය විදිහට නැද්ද දන්නේ. කොහොම හරි මේ එක ගහක විතරක් මේ ඩ්‍රැගන් ෆෘට් ගහ තැන් ජිම්නෝ කැල්සියම් හැදිලා තියෙනවා. ඒක හරි ලස්සනයි. මේක ගොඩක් ලොකුවට හැදිච්චාම මේක තැන් බෝල ගොඩක් ජිම්නෝ කැල්සියම් ඇවිල්ලා ලස්සනට මල් පිපෙනවා. ඒක නිකන් ආටිෆිෂල් ගහක් වගේ. හරි දන්නේ නැතුව ඇති කියලා හිතලා මම මේ වීඩියෝ එක කරේ. බොහොම ස්තුතියි.